හිරුෂාව අනුන් විඳින සැපයට අනුන් ලබන ලාභයට ගෞරවයට කීර්තියට ප්‍රශංසාවට තනතුරට නොකැමති වන ස්වභාවය ඒව නොයිවසන ස්වභාවය හිරිෂාවයේ දසත්වයන්ගේ සිත්හි නොයෙක් විස්වලින් පහළවේ පරීක්ෂණතාවේශයෙන් වච්චක ඊර්ෂාව යමක් රටේ කියන පමණින්ම අනුන් කී පමණින්ම නොපිළිගෙන විමසා පිළිගැනීම නුවණැතියන්ගේ ස්වභාවයකි නොවිමසා පිළිගැනීම මෝඩයන්ගේ ස්වභාවයකි සමහර විට ඊර්ෂාවද පරීක්ෂණතාවේශය ගන්නේය කෙනෙකු විසින් ගුණවතකුගේ ගුණය කී කලේ අනුන්ගේ ගුණවත් බව නොනෙවසන්න ඔහුගේ ඊර්ෂ්‍යාව සමහර විට ඔහු කෙරෙහි පරීක්ෂණතාවේශයෙන් පහළවන්නේය එයින් වංචිත වූ හෙතෙම ගුණවතාගේ ගුණය නොපිළිගෙන පරීක්ෂණයට තබා ගන්නේය අනුන්ගේ ගුණ දක්නට නොකැමති වූ නුගුණ දක්නට කැමති තැනැත්තාට කෙනෙකුගේ කිනම් ගුණයක් වුවත් අගුණයක් කොට ගත හැකිය මහත් ගුණය සුළු කොට ගත හැකිය පරීක්ෂණතාවේශයෙන් පැමිණි ඊර්ෂ්‍යාවෙන් විමසන්නා වූ තැනැත්තාට අනුන්ගේ ගුණය අගුණයක් වශයෙන් ලෙහෙසියෙන්ම පෙනෙන්නේය සැක කළ යුත්තක් වශයෙන් හෝ සුළු දෙයක් වශයෙන් හෝ පෙනෙන්නේය හෙතම ඒවා දක්වා ගුණවතුන්ගේ ගුණ අවලංගු කරන්නේය පුණ්‍යකාමතාවේශයෙන් වංචක ඊර්ෂාව පුණ්‍ය කර්මයක් නිසා කෙනෙකු කීර්තිමත් වූ කල්හිය නොරෙවසන්න ඔහුගේ ඊර්ෂාව සමහර විට පුණ්‍යකාමතාවේශය ගන්නේය එයින් වංචිත වූයේ පළමු කීර්තිමත් බවට පත් වූ ඔහු කළ පින්කම පරදවන පින්කමක් කරන්නට සිතන්නේය අනෙකකු ලවා කරවන්නට හෝ උත්සාහ කරන්නේය ප්‍රතිකූල සංඥාවේශන් වංචක ඊර්ෂාව අනෙකකුගේ රූප සෞන්දර්යය නොයිවසන තැනැත්තාගේ ඊර්ෂාව සමහර විට ප්‍රතිකූල සංඥාවේශය ගන්නේය එයට රැවටුන තැනැත්තේ මොහුගේ මේ ශෝභාව පිට පැත්තේ පමණක් ඇති දෙයකි ඇතුළත ඇත්තේ සෙම්සොටු කෙළඩාදිය මලමුත්‍රාදී අපවිත්‍ර ද්‍රව්‍ය සමූහයක්ය මේ කුණු ගොඩේ ඇති පිට ඔපයින් කවර බලයක්ද වටිනා ඇඳුම් පැළඳුම් වලින් කොපමණ සැරසුවත් සරසන්නේ කුණු ගොඩක්ම නොවේ දැරී සිතා සැනසෙන්නේ අන්‍යයන්ටද එසේම කියා රූප ශෝභාව ඇත්තවුගේ වටිනාකම නැති කරන්නට ටැත් කරන්නේය